අද මම මගේ බර්ත්ඩේ ප්‍රසන්ට් එක ඕපන් කරන්න යන්නේ. මේක ලැබුණේ මගේ හස්බන්ඩ්ගෙන්. මගේ බර්ත්ඩේ එක 6/6. හස්බන්ඩ් මේක ඕඩර් කරාට පස්සේ මට මේක ඩිලිවර් වුණේ 6/10. එදා ඉඳන් අද තාම මේක ඕපන් කරලා නෑ. හස්බන්ඩ් හැමදාම අහනවා "ඔයාගේ බර්ත්ඩේ ප්‍රසන්ට් එක ඕපන් කරාද ඕපන් කරාද?" නමුත් මම මේකට කවර් එකක් සහ ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් ඕඩර් කරා. ඒක එනකන් හිටියා. ඒක නම් ඉක්මනට ආවා. නමුත් වෙලාවක් තිබුණේ නෑ. කමක් නෑ. අද මම මේක ඕපන් කරන්න යන්නේ. මේක Galaxy S25 Ultra. බලමු අපි දැන් ඒක කොහොමද ඕපන් කරන්න කියලා. එහෙම නේද? ඔයාලා දැක්කද ඒකේ ලස්සන? හරිම ලස්සනයි. ඒකට ඕඩර් කරපු කවර් එකයි ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකයි. තාම ඒකවත් ඕපන් කරලා නෑ. ඔයාලත් මෙහෙමද? මගේ හස්බන්ඩ් Facebook එකේ රීල් එකකුත් අදලා දාලා. වයිෆ්ට දුන්න තෑග තාම ඕපන් කරලා නෑ කියලා. දැන් ෆෝන් එක මාරු කරගන්න එක තමයි ප්‍රශ්නේ. හස්බන්ඩ්ගේ උදව් ඕනේ. මේක ඉස්සෙල්ලාම charge කරන්න ඕනද? කොච්චර charge කරන්න ඕනද කා? මං හිතන්නේ පැය දෙකක් විතර. charge එක. charge එක උකත් එක්ක ඉන්නේ නේ. something there. කේබල් එක විතරයි යන්නේ. මොන පළවෙනි සැරේට ඕපන් කරනවා මගේ උදව්වක් නැතුව බොක්ස් එක. ඇඟ පුරා මොලේනේ. මේවද ඕපන් කරන්නේ? ඔව් ඉතින්. ඉස්සෙල්ලාම charge එකට ගහලා තියන්න ඕනේ. charge එකට දාන්න ඉස්සෙල්ලා මේකට දාන්න පුළුවන්ද? ඔව්. කොහොමද දාන්නේ? එහෙම charge කරලා ඉවරනහම ප්‍රොටෙක්ටර් එක අලවනවා. එහෙමද? දාන්න බෑනේ. මදිනේ. දැම්මා. යාන්තම් ඇති. ලස්සනයිද බලන්න මගේ කවර් එක? ඔක්කොම black. මම කැමති black color එකට. කවර් එක කීයක් වුණත් දන්නේ නැහැ. එච්චර නෑ. පවුන් 10ක් විතර. මගේ account එකෙන් පවුන් 20 ගාණක් ගිහින් තිබ්බා. ඒක මතකද. එහෙනම් මේ ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර්ස් දෙකට ගාණක් යන්නේ නැති. එහෙනම් මේක charge කරලා පස්සේ ආයි පුළුවන් වුණොත් ආයි වීඩියෝ එකක් දාන්නම් තව මාස්කින් විතර. charge කරලා මාස්කින් විතර. ගාණ නම් අහන්න එපා නෝන දන්නේ නැහැ. මොකද්ද? ෆෝන් එකේ ගාණ. ෆෝන් එකේ ගාණ මම දැක්ක බිල් එකේ තිබ්බා. ඒක පවුන් 1100. නේද? 1100. අනේ අම්මපල්ලා. පවුන් 1500. කොයි බිල් එක? බිල් එකේ තිබ්බලු ගාණ දන්නේ. කොයි බිල් එක? මම දන්නේ. 1532. 1532ක් පවුන් වලින්. රුපියල් වලින් නම් කීයද දන්නේ නැහැ. අලුත්ම ෆෝන් එක Samsung. මම කැමති Samsung ෆෝන්ස් වලට. එහෙනම් thank you very much. මේක පොඩ්ඩක් පෙන්නන්නද ඔයාලට? මේක ඔක්කොම ඔන්ලයින් ඕඩර් කරේ. ඔන්ලයින් ඕඩර් කරාම ලාභයි. එහෙම තියෙන්නේ. කොහොමද දන්නේ කලවන්නේ?
හොඳ කව එක. එහෙනම් දැන් නවතින්නම්. Thank you for watching. මේ අපේ නෝනාගේ වැඩ කවරේට දාලා මේක ගලවලත් නෑ. ඔන්න ඔහොම තමයි වැඩසටහන. මේවා කියලා දෙන්න ගියාම මම බැනුම් අහනවා ඒකට කරන්න දෙයක් නෑ. ඉතින් ආයි මටම කරන්න වෙනවා. right යාන්තම් ඒක අලවගත්ත උගුළු වෙන්නේ නැතුව යාන්තම් අලව ගත්තා. දැන් මේකට දාන්න පුළුවන්. right ඊට පස්සේ හරි All done. දැන් charger එකට ගහලා Thank you very much. charge වුණාමයි open කළා. ඔයගේ පරණ data ටික මේකට දාගන්න වෙනවා. Say bye bye. යාන්තම් කවරේ ලස්සනයි ඈ. Bye bye. selection හොඳයි නෝනාගේ. Good looking.